පළවෙනි පාඩම වර්ණ ධර්ම සංකල්පය. වර්ණ ධර්ම කියන්නේ මොකක්ද? බ්‍රාහ්මණ ධර්මයේ දැක්වෙන මූලික ඉගැන්වීම් වලින් එකක් තමයි වර්ණ ධර්ම කියලා කියන්නේ. එතකොට වර්ණ ධර්ම යන්නේ අදහස් කරන්නේ කුල ක්‍රමයට. දැන් අපි සාමාන්‍යයෙන් සරලව වර්ණ කියලා කියන්නේ පාට වලටනේ. එතකොට බ්‍රාහ්මණ ධර්මයට අනුව පාට අනුව තමයි මේ සමාජ වර්ගීකරණය සිදු කරලා තියෙන්නේ. එතකොට ආර්යයන් අනාර්යයන් කියන්නේ කවුද? ආර්යයන් කියලා කියන්නේ මධ්‍යම ආසියාවේ ඉඳන් ඉන්දියාවට පැමිණි සංක්‍රමිකයන්ට. ඉතින් මේ අයගේ හැම සුදු පාටයි. නැත්නම් අපි ශ්වේත වර්ණ කියලා කියනවා. ඉතින් යාළ ශුක්ල කියලාත් හඳුන්වනවා. එතකොට අනාර්යයන් කියන්නේ ඉන්දියාවේ මධ්‍යම ආසියාවේ ඉඳන් සංක්‍රමිකයෝ එද්දී හිටපු අයට. ඒ කියන්නේ ස්වදේශිකයන්. ඉතින් මෙයාලගේ හැම කළු පාටයි නේද කාලවර්ණ තමයි. මෙයාලට කෘෂ්ණ කියලා කියනවා. තීරණය කළා කුල ભેදය නිර්මාණය වෙන්නේ. ආර්යයන් කියලා කියන්නේ උතුම් උසස් ශ්‍රේෂ්ඨ කියන අර්ථය. ඉතින් මේ උතුම් උසස් ශ්‍රේෂ්ඨ සහ අනාර්ය කියන අය බිහි වෙන්නේ කොහොමද කියලා බලමු. වර්ණ ධර්ම හේවත් කුල ක්‍රමය. සර්ව බලධාරී මහා බ්‍රහ්මයා කියලා දෙවි කෙනෙක් මැව්ව කියලා තමයි බ්‍රාහ්මණ ධර්මයේ සඳහන් වෙන්නේ. මෙන්න මේ ගාථාව තියෙනවා ඍග්වේදයේ 10 වන මණ්ඩලයේ 90 වන පුරුෂ සුක්තයට අයත්. බ්‍රාහ්මනෝස්ය මුඛමාසිත බාහු රාජා නයං කෘතං. ඌරු තත්තස්ය යත් වෛශ්‍යං පත්බ්‍යාම් ශුද්‍රෝ අජායත කියලා. ඒ කියන්නේ සර්ව බලධාරී මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් තමයි බ්‍රාහ්මණයෝ ඉපදිලා තියෙන්නේ. දෙබාහු වලින් ඉපදිලා තියෙනවලු ශාස්ත්‍රීය වංශිකයෝ. දෙකලවයෙන් ඉපදිලා තියෙනවලු වෛශ්‍ය වර්ණය. යටිපතුලෙන් ශුද්‍ර වර්ණයේ ඉපදිලා තියෙනවලු. මෙම කුල හතරට අනුව සමාජයේ තිබ්බ උසස්ම කුල තුන තමයි බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය. පහත්ම කුලය තමයි ශුද්‍ර. ඒ අනුව චතුර්වර්ණය තමයි බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර.